සියලුම දෙනා ආයිබෝන් කියලා පිළිගන්නවා. ඒත් එකම තමයි ගිය සතිය ඔයාලට මම අරන් ආවා කොහොමද කරවිල ඇඹුලක් ඉතාමත්ම රසවත් ලෙස හදන ආකාරය. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඩුබායි වට්ටක්කා. එහෙම නැත්නම් වටානා. මේ වටානා කියන වට්ටක්කා කරි එකක් කොහොමද ඉතාමත්ම රසවත්ව හදන විදිහ. ඒකට මේක ඉතාමත්ම රසවත්. අපිට කැකුළුපත් එක්ක කන්න පුළුවන් පාන් එක්ක රොටි වගේ ආහාරات එක්ක ඉතාමත් රසවත් මේ වටානා මාළුව. එහෙනම් වීඩියෝ එකත් එක්ක රැඳින්න කියලා ඉල්ලා සිටිනවා. අපි මේ ඩුබායි වට්ටක්ක ගෙඩි දෙක මෙන්න මේ විදිහට පලනවා. ඊට පස්සේ කුඩා කෑලි වලට කපා ගන්නවා. ඒකට මේ හොඳට පැහිච්ච ඩුබායි වට්ටක්ක ගෙඩි දෙකක් තියෙන්නේ. දැන් අපි ඇට ටික අයින් කරගෙන ඉවරයි මේ වට්ටක්කවල. ඊට පස්සේ කුඩා කෑලි වලට දැන් කපා ගන්නවා. දැන් මේ ඩුබායි වට්ටක්ක කුඩා කෑලි වලට කපලා තියෙන්නේ. ඊට පස්සේ අපි හොදගමු. මිරිස් කරල් දෙකක් පළලා තියෙනවා. දෙකට කපලා තියෙනවා. ඊට පස්සේ බීලුණු සුදුළු. ඊට පස්සේ අපි මේ වට්ටක්කා මෙන්න මේ විදිහට හොඳට හොදලා දැන් කට්ටියට දාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකට සුදුළුණු අමු මිරිස් ඊට රම්පේ කරපිංචා මිරිස් 3-5 එකතු කරන්න. කහකුඩු සල්පයක් ගම්මිරිස් කුඩු ඇදපු 3-5 උළුහල් සල්පයක් මිරිස් කුඩු මේ තියෙන්නේ වටානා කරිය හොඳට ඉදෙන වටානා කරිය. එතකොට වටානා කරිය ඉදීගෙන එද්දී අපි දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. අපිට මේකට පොල් කිරි එකතු කරන්න පුළුවන්. දැන් අපිට මේ වටානා වට්ටක්ක හොඳට තැම්බිලා තියෙන්නේ. අපි ඒකට කිරි එකතු කරනවා. දැන් අපිට විනාඩි 10කින් මේක බා ගන්න පුළුවන්. වටානා එහෙම නැත්නම් ඩුබායි වට්ටක්කා කරිය ඉතාමත්ම රසවත් ලෙස කිරට හදාගෙන තියෙන වටානා කරියක්. එහෙනම් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා වීඩියෝ එකත් එක්ක රැඳී සිටියට බොහොමත්ම ස්තුතියි. වීඩියෝ එක කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරන් ඊළඟ සතියේත් ඔයාලා හමුවට එනවා.